නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෝකවාසී උතුම් මහා සංඝරත්නයෙන් එවැගේම දානපතිකාමී ශ්‍රද්ධාකාමී බෞද්ධ පින්වතුනි, බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා පින්වතුනි, කිං වත්තු මනුස්සානම්. තථාගත බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ පියාණන් වෙච්ච සුද්ධෝදන රජතුමාණන් අහනවා, මේ ලෝකයේ මිනිස්යන්ට වැදගත්ම වෙන වස්තුව මොකක්ද? අපිත් එදිනෙදා ජීවිතයේ උදේ හවස වස්තුවනේ හොයන්නේ. මේ වස්තුව හොයන්න කියලා ගැටුම් ඇති කරගන්න. නම් පින්වතුනි, මේ ලෝකේ වටිනාම වස්තුව බුදුහාමුදුරු පෙන්වා දෙනවා, පුත්තාවත්තු මනුස්සා. දෙමාපියන්ට දරුවන්ට වැදගත්ම දේ දරුවන් කියන්නේ. පින්වතුනි, දරුවන් වැදගත් වුණාට ඒ දරුවන් වැදගත් වෙන විදියට අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා සහෝදර සහෝදරියෝ දරුවෝ හදන්නේ නැත්තම්, දරුවෝ සමාජගත කරන්නේ නැත්තම් වැඩක් තියෙනවා. බීජයක් රෝපණය කරාම ඒ බීජය පැලවෙන්න ඒ බීජයට අවශ්‍ය වෙන කාරණා ටිකක් තියෙනවා. පොහොර ටික, වතුර ටික, මේ කියන සම්පත් ටික තියෙනවා නම් ඒ බීජය හොඳින් රෝපණය වෙනවා. මේ මිනිස්යා කියන බීජ රෝපණය කරන්න අවශ්‍ය වෙන පොහොර ටික, වතුර ටික අපි ලබා දෙන්නේ නැත්නම්, මගේ අම්මේ තාත්තේ අයියා කිව්වේ පුතේ, අපි කොච්චර දරුවෝ හැදුවත් වැඩක් නැහැ. එතකොට අර සමාජයේ තියෙන කතාවක් අපිට මතක් වෙනවා. මොකද්ද මේ කතාව? උපන්නාට මේලුව වෙනෙනවා මිසා කෙල සිරිතට අඹුදරු රකින්නවා විනා. නම් පින්වතුනි, දරුවෝ හදන්නම් වාලේ හදලා සමාජගත කරාට වැඩක්. ඒක එහෙම වුණාම වෙන්නේ අර තිරිසනා තුලත් අපි තුලත් තියෙන මේ කාරණා දෙක, මිනිස්සයා කියන අය තුලත් තියෙන මේ කාරණා දෙකේ වෙනසක් නැති. මේ කාරණා දෙක අපි හඳුනගන්න. නිසාර පැලයක් රෝපණය වෙන පොහොර ටික, වතුර ටික, පස අවශ්‍ය වගේ දරුවෙක් හදනකොට ගුණ ධර්ම ටික ඕනේ වෙනවා. යහ ධර්ම ටික ඕනේ වෙනවා. මේ යහ ධර්ම ටික, ගුණ ධර්ම ටික තුල පන්සල තුල සමාජයේ රෝපණය නොකරොත්, පන්සිල් රකින්න නැති දරුවෙක් වුණොත්, වැඩිහිටියට ගරු කරන්නේ නැති දරුවෙක් වුණොත් මොකද වෙන්නේ? ඒ දරුවා නිසා අම්මා තාත්තා බැනුම් අහන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ කැමතිද ඔබේ දරුවා නිසා බැනුම් අහන්න? මං හරි කැමති ටිකක් අර පයින් ගමන් කරන්න. මං දවසක් පයින් ගමන් කරනකොට එක ගමක එක අම්මා කෙනෙක් අහන වදනක් මගේ කනට ඇහුණා. මොකද්ද මේ වදන? මේ අම්මා අහනවා, ඇයි උඹ ගුටි කාලා ගෙදර ආවේ? උඹත් ගහලා ආවනම් ඉන්නෝනේ අපි බේරගන්න. මේ සමාජයේ ගොඩක් වෙලාවට වැඩ කටයුතු කරද්දී අපිට අම්මලා තාත්තලා කියනවා, අපේ හාමුදුරුවනේ මේකා, අපේ වචනින් කිව්වට මෙහෙම කිව්වට තරහ වෙන එකක් නැහැ සමාජයේ. ඔබ මාත් එක්ක මේකී මේ ඔබේ හදවතටම ලං වෙන්න ඕන හින්දා මම මෙහෙම කතා කරන්නේ. ඔබේ වචනේ මං කියන දෙයක් නැහැ, වැඩක් නැහැ කියලා.
හැබැයි පින්වතුනි මම අර ගෙදර ගාව නැවතිලා මන් දෙයක් කියලා ගියා. ඒ තමයි ඒ අම්මා අර විදියට කිව්වම අර දරුවා දෙයක් ඔළුවට ගන්නවා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ අයියා. මොකද්ද මේ ගන්න දෙය? මං ඕනේ දහතුරා වැඩක් කරලා ආවම ගෙදර මාව බේර ගන්න ගෙදර දෙන්නෙක් ඉන්නවා. කවුද මේ ඉන්න දෙන්න? අම්මා තාත්තා ඕනේ දෙයක් කරු බේර. ඇයි? බෝ ගහලා එන්න තිබුණානේ අපි බේර ගන්නවා අපි බලා ගන්නවානේ කියලා එදා අම්මා වුණා. අපේ සමාජෙත් ගොඩක් ගෙවල් 100ක් ගත්තොත් 90ක්වත් ওই වචනේ දරුවන්ට කියනවා. ඒ වචනේ තුලින් දරුවන් ඔම ගයන්න පුළුවන්. නිසා පිටුතුනේ අපි වචනේ වුණත් පාවිච්චි කරද්දී හැසිරීම තුල වුණත් මෙන්න මේ කියන දේවල් අපි හදාගෙන අපි දරුවන් හදන්න. අපි දරුවෙක් හදන්න ඕනේ මොන වගේද? අර අපි හැමෝම ගොයන්ගස් දැකලා තියෙනවා. දැන් හිතේ ගොයන්ගස් කිව්වම අර ලංකාවේ ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ නඩුවේ නඩු තීන්දුව වගේ කතාවක් තමයි හාමුදුරුවෝ නම් කියන්ට යන්නේ කියලා. මේ කියන කතාව තුල තියෙන ලොකු කතාවක්. මේ ගොයන් පැල කරලා කිරි වැදීගෙන එනකොට කිරි වැදෙන ගොයන් කරලා මොකද වෙන්නේ? බිමට බර වෙනවා. කිරි නොවදින බොල් වී කරලා මොකද වෙන්නේ? අපි හැමෝම දැකලා තියෙන උඩට ඍජුව හිටින. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. බොල් වී කරලද්ද ඔබේ දරුවා වෙන්න ඕනේ? කිරි වදින වී කරලද්ද කියලා ඔබ හිතන්නේ? බොල් වී කරලක් වුණොත් හිස් කරලක් කෙලින් අතට අහසට තියෙන කිසිම ප්‍රයෝජනයක් නැහැ. හැබැයි කිරි වදින වී කරල කිරි වදිනකොට බිමට නැවෙනවා හා සමානව. අන්‍යයන්ගේ මත ගරු කරමින්, අන්‍යෝන්‍ය යුතුයකම් ඉටු කරමින්, ගුණධර්ම ටික රකිමින් ජීවිත අවබෝධයෙන් කටයුතු කරන දරුවා ලස්සන සමාජයේ ලස්සන පෙළයක් කියලා අර මහා ශාකයට වඩා ඒ ශාකය තුල තත් වඩා සමාජයට ප්‍රයෝජනයක් දෙන දෙයක් බවට පත් වෙනවා. අනේ වගේ අපිටත් වඩා සමාජයට දෙයක් කරන්න පුළුවන් ගුණධර්ම අතින් යහ ධර්ම අතින් පිරිපුන් දරුවෙක් පිරිපුන් සමාජයක් කටයුතු සිදු කරන්න ධර්මයේ දේශනා කරන මමත් වැඩිහිටියන් හැටියට ඔබත් දෙමාපියන් හැටියට ඔබත් අපි හැමදෙනාම මේක රැකිය යුතුයි. නිසා මේ කාරණාව අපි හදවතේ ඇති කරගෙන අපේ සමාජය ලස්සන කරන්න, සමාජය වර්ණවත් කරන්න, ලස්සන මල්වත්තක් බවට පත් කරන්න. මේ මල්වත්තේ ලස්සන වෙන්නේ මල් විතරක් නෙවෙයි, ලස්සන සමනලියෝ ටිකක්, මීමැස්සෝ ටිකක්, බඹරු ටිකක් ඉන්නකොට වගේ ගුණ ධර්ම අතින් පිරිපුන් වෙච්ච, යහ ධර්ම අතින් පිරිපුන් වෙච්ච සෑම දෙයකම පරිපූර්ණ දරුවෙක් සමාජයට ඇති වුණොත් ඒ සමාජයේ ලස්සන වේ, සමාජය හැදෙවේ. එදා ලොවක් දිනුව ලංකාව වගේ අනාගතේ ලොවක් දිනන දරුවෝ ටිකක් ලංකාවක් ඇති කරන්න අපට ශක්තියක් මේ විශ්වයෙන්ම ලැබෙවි කියලා මම හිතනවා. හැම දිනාටම තෙරුවන්ගේ සරණින් උතුම් ධර්ම අවබෝධයෙන් කටයුතු සිදු කරන්නට, මේ සමාජය ලස්සන කරන්නට ඔබට මට ශක්තිය ලැබේවා.